Hello guys, welcome to the XM official YouTube channel in Sri Lanka. අද අපි මේ වීඩියෝවෙන් කතා කරමු මොමන්ටම් ඔක්සිලේටර්ස් ගැන. අපි ට්‍රේඩින් ඉගෙන ගනිද්දී වැදගත්ම ඉන්ඩිකේටර් ටයිප් එකක් තමයි මේ මොමන්ටම් ඔක්සිලේටර්ස් කියලා කියන්නේ. ඇයි මම එහෙම කියන්නේ? දැන් මොමන්ටම් ඔක්සිලේටර්ස් කියලා කියන්නේ අපිට මාකට් එකේ ට්‍රෙන්ඩ් එකේ මොමන්ටම්. එහෙම නැත්නම් ගම්ම්‍යතාවය අපිට මෙෂර් කරගන්න පුළුවන් ඉන්ඩිකේටර් එකක්. මේ මොමන්ටම් ඔක්සිලේටර්ස් වලට මම මේ වොලියුම් ඉන්ඩිකේටර්ස් වලට වඩා ලොකු තැනක් දෙනවා. එහෙම නැත්නම් ට්‍රේඩින් වල අපි ගන්න ඉන්ඩිකේටර්ස් වලින් ගොඩක්ම ඉම්පෝර්ටන්ට් ඉන්ඩිකේටර් එකක් විදියට මම කන්සිඩර් කරන්නේ මේ මොමන්ටම් ඔක්සිලේටර්ස් කියන ඉන්ඩිකේටර් එක. මොකද ඒකෙන් අපිට මාකට් එකේ බයර්ස්ලගේ සහ සෙලර්ස්ලගේ මොමන්ටම් එක අපිට ගොඩක් හොඳට අඳුර ගන්න පුළුවන්. හරි. අපි එහෙනම් යමු සෙෂන් එකට. මොමන්ටම් ඔක්සිලේටර්ස් අපි ට්‍රේඩින් ගැන ගද්දී අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ ඉන්ඩිකේටර් ටයිප් එකක් නැහැ මේ මොමන්ටම් ඔක්සිලේටර්ස් කියන්නේ මොනවද කියලා. මොමන්ටම් ඉන්ඩිකේටර්ස් අපි මුලින්ම කතා කරමු මේ මොමන්ටම්. එහෙම නැත්නම් ගම්ම්‍යතාවය කියන්නේ මොකක්ද කියලා මුලින්ම. ගම්ම්‍යතාවය එහෙම නැත්නම් මොමන්ටම් කියලා කියන්නේ සුරකුමක. එහෙම නැත්නම් ප්‍රයිස් ඇසෙට් එකක මිලෙහි ප්‍රවේගය හෝ වෙනස් වීමේ වේගයයි. ගම්ම්‍යතා දර්ශක සමතුලිත රේඛාවට ඉහළින් හෝ පහළින් දෝලණය වේ. එතකොට මොමන්ටම් ඉන්ඩිකේටර්ස් වලට ඉක්විලිබ්‍රියම් ලෙවල් එකක්, ඉක්විලිබ්‍රියම් ලයින් එකක් තියෙනවා. එතකොට මේ මොමන්ටම් ඔක්සිලේටර්ස් ෆ්ලක්චුවේට් වෙන්නේ මේ ඉක්විලිබ්‍රියම් ලයින් එකෙන් ඉහළට සහ පහළට. සියලුම ගම්ම්‍යතා දර්ශක එක් කාල සීමාවකින් වෙනත් කාල සීමාවකට මිලේ වෙනස් වීම සංසන්දනය කරයි. ඒ කියන්නේ අපි ටයිම් පීරියඩ් එකක් යූස් කරලා එහෙම නැත්නම් එක ටයිම් ෆ්‍රේම් එකක් අපි යූස් කරනවා. ඒ ටයිම් ෆ්‍රේම් එක අපි ඇනලිසිස් කරද්දී ඒ ටයිම් ෆ්‍රේම් එකත් එක තමයි අපි ඇනලිසිස් කරන්නේ. මේ ටයිම් ෆ්‍රේම් එකෙදී අපි උදාහරණයකට 1 hour කියලා හිතමු. ඒතර 1 hour ටයිම් ෆ්‍රේම් එකේදී අපි මොමන්ටම් චේන්ජ් එක කොහොමද වෙන්නේ බයර්ස්ලා සහ සෙලර්ස්ලා අතර හයි මොමන්ටම් එකකින්ද යන්නේ ලෝ මොමන්ටම් එකකින්ද යන්නේ කියලා කම්පැරිසන් එකක් කරන්නේ. හරි. සරලවම කිව්වොත් අපි මේ මොමන්ටම් ඉන්ඩිකේටර්ස් වලින් මොකද්ද බලන්නේ? අප් ට්‍රෙන්ඩ් එක වේගවත් වේද? එහෙම නැත්නම් අප් ට්‍රෙන්ඩ් එක ස්ලෝලි අප් වෙනවද? එහෙම නැත්නම් ඩවුන් ට්‍රෙන්ඩ් එක ගත්තොත් ඩවුන් ට්‍රෙන්ඩ් එක වේගවත් ලෙස පල්ලෙහාට යනවද? මන්දගාමී අයුරින් සිදු වෙනවද කියන දේ තමයි අපි මෙතනදී බලන්නේ. එතකොට මේක ගොඩක් වැදගත් ට්‍රේඩින් වලට. ඇයි එහෙම කියන්නේ? මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකකට යනවා නම් හෝ ඩවුන් ට්‍රෙන්ඩ් එකකට යනවා නම් ඒ අප් ට්‍රෙන්ඩ් එක ස්පීඩ්ලි අප් වෙනවා. ඒ කියන්නේ බයර්ස්ලගේ මොමන්ටම් එක හයි කියලානේ. ඒක ඩවුන් ට්‍රෙන්ඩ් එක වේගෙන් පල්ලෙහාට යනවා කියලා දැනගන්න පුළුවන් නම් මොමන්ටම් ඉන්ඩිකේටර් ඒක. සෙලර්ස්ලගේ මොමන්ටම් එක හයි කියලා අපිට දැනගන්න පුළුවන්. එතකොට අපි ගන්න ඕඩර් එක බයි හෝ සෙල් වේවා ඒකට ලොකු ප්‍රයෝජනයක් වෙනවා මේ මොමන්ටම් ඔක්සිලේටර්ස්. ගොඩක් වෙලාවට ට්‍රේඩර්ස්ලා විදියට බිගිනර්ස්ලා විදියට ඔයාලා කරන ලොකුම වැරද්ද තමයි මේ මොමන්ටම් ඔක්සිලේටර්ස් ඔයාලා යූස් කරන්න දන්නේ නැති එක. ඒකට හේතුව තමයි මොමන්ටම් ඔක්සිලේටර්ස් ඔයාලා යූස් කරද්දී ඔයාලා ඕවර්බෝට් ඕවර්සෝල්ඩ් කියලා ලෙවල් දෙකක් අහලා තියෙනවා. ඔන්න ඔය ලෙවල් දෙකේදී ඔයාලා හිතන ඕවර්බෝට් උනායින් පස්සේ අපි බයි වෙලා ඉවරයි සෙල් කරන්න ඕනේ. ඕවර්සෝල්ඩ් ලෙවල් එකේදී ඔයාලා හිතනවා සෙල් වෙලා ඉවරයි බයි කරන්න ඕනේ කියලා. එහෙම එකක් නෙමෙයි එතන කියන්නේ. ඔන්න ඔතන තමයි ප්‍රධාන වැරද්ද වෙන්නේ ඔක්සිලේටර්ස් යූස් කරද්දී. අද අපි මේ වැරද්ද හදාගෙන මේ වීඩියෝ එකෙන් ඉස්සරහට යමු. අපිට ඔක්සිලේටර්ස් ගත්තයින් පස්සේ අපිට ඩයිමෙන්ෂන් 3කට අපිට ඒක ඇනලිසිස් කරන්න පුළුවන්. මොනවාද ඒ ඩයිමෙන්ෂන් 3? පළවෙනි එක තමයි ඩිරෙක්ෂන් එක. ඩිරෙක්ෂන් එක අපිට බුලිෂ්ද බෙයාරිෂ්ද කියලා ඇනලිසිස් කරන්න පුළුවන් ඔක්සිලේටර් එකක් හරහා. දෙවෙනි එක තමයි ඒරියා එක. ඒරියා එක අපිට ඇනලිසිස් කරන්න පුළුවන් ඕවර්බෝට්ද ඕවර්සෝල්ඩ්ද කියලා. අර මම කලින් කිව්ව එක. ඒරියා එකෙන් ඕවර්බෝට්ද ඕවර්සෝල්ඩ්ද කියලා කියන්නේ බයි වෙලා ඉවරයි සෙල් කරන්න. සෙල් වෙලා ඉවරයි බයි කරන්න කියලා නෙමෙයි. එහෙම දෙයක් නෙමෙයි කියන්නේ. හරි. ඒ වගේම වැදගත්ම තව එකක් තමයි අපිට ඩයිවර්ජන්ස් වලට ඔක්සිලේටර්ස් යූස් කරන්න පුළුවන්. ඒ වගේ බුලිෂ් and bearish ඩයිවර්ජන්ස් අපිට බලා ගන්න අපිට ඔක්සිලේටර්ස් යූස් කරන්න පුළුවන් වෙනවා. හරි. මොමන්ටම් ඔක්සිලේටර්ස් කියලා කියන්නේ ලීඩින් ඉන්ඩිකේටර්ස්. එතකොට අපිට ලීඩින් ඉන්ඩිකේටර්ස්, ලැගින් ඉන්ඩිකේටර්ස් වර්ග කියලා දෙකක් තියෙනවා. ලැගින් ඉන්ඩිකේටර්ස් වලට අපිට මූවිං ඇවරේජ් ඔන්න ඔය වගේ දේවල් හඳුන්වන්න පුළුවන්. හරි. මොමන්ටම් ඔක්සිලේටර්ස් කියලා කියන්නේ ලීඩින් ඉන්ඩිකේටර් එකක් විදිහට කටයුතු කරන මාකට් එකේ টොප් ඇන්ඩ් බොටම් නිර්මාණය වීමේදී
ඩයිවර්ජන්ස් අපිට හඳුනා ගන්න මොමන්ටම් ඔක්සිලේටර්ස් අපිට යූස් කරන්න පුළුවන්. ඒ වගේම මොමන්ටම් ඔක්සිලේටර්ස් වලින් අපිට ප්‍රයිස් රිවර්සල්, ඒ වගේම මාකට් එකේ ට්‍රෙන්ඩ් කන්ටිනියුේෂන් පැටර්න් ඔන්න ඔය වගේ දේවල් හඳුනා ගන්න. එතන ඇලර්ට් එකක් විදියට අපිට මොමන්ටම් ඔක්සිලේටර්ස් අපිට යූස් කරන්න පුළුවන්. මෙන්න මේ මොමන්ටම් ඔක්සිලේටර්ස් අපිට යූස් කරද්දී ස්ට්‍රෝං ට්‍රෙන්ඩ් එකක් අතරතුර සමහර වෙලාවට correct divergence signal අපිට ලබා නොදෙන්න පුළුවන්. එතකොට අපිට මොන දේ මේ ට්‍රේඩින් වලට යූස් කරත් ඒවා අපි යූස් කරන්න ඕන ෆැක්ටර්ස් එක්ක. මොකද මේ හැම එකකින්ම දෙන්න අපිට probability එකක්. හරිද? මේකෙනුත් යම්කිසි probability එකක් නේ. probability වැඩි කරගන්න එක තමයි අපි ට්‍රේඩින් වලදී කරන්න ඕන. හරි. bounded and unbounded oscillators. හරි. දැන් මෙතනදී bounded oscillators ගත්තයින් පස්සේ bounded oscillators 0 to 100 තමයි fluctuate වෙන්නේ. ඒතර උදාහරණයක් විදිහට RSI IMI කියලා කියන්නේ 0 to 100 එයාගේ extreme level තියාගෙන fluctuate වෙන equilibrium line එක 50 තියාගෙන වැඩ කරන oscillator එකක් RSI IMI කියලා කියන්නේ. ඒ වගේම stochastic කියලා කියන්නේ bounded oscillator එකක්. එයාට ගෙත් extremes level එහෙම නැත්නම් 0 to 100 තියලා oscillate වෙනවා. එයාගේ overbought oversold level එහෙම නැත්නම් extreme level අපිට 80 to 20% අපිට දක්වන්න පුළුවන්. RSI IMI ගත්තයින් පස්සේ 70 to 30% අපිට දක්වන්න පුළුවන්. ඊට පස්සේ අනිත් oscillator type එක මොකක්ද? unbounded oscillators. unbounded එයාට boundaries නැහැ දෙපැත්තේ. එතකොට එයාට extremes levels නැහැ. හරි. එතකොට මේ මොනවද මේ oscillators? අපිට unbounded oscillators වලට උදාහරණයක් විදිහට අපිට rock indicator එක හඳුන්වන්න පුළුවන්. හරි. unbounded oscillators වල දැන් ඔයාලට මේ illustration එකේ පේන විදිහට බලන්න guys. මෙතනදී RSI indicator එකේ overbought oversold level 70 සහ 30 තියෙනවා. ඒ වගේම stochastic oscillator එකේ 80 සහ 20 තියෙනවා. ඒ වගේම rock එකේ අපිට overbought oversold level නැහැ. අපි visually සහ manually තමයි මේක identify කරගන්නේ. ඒ කියන්නේ අපි මේක zoom out කරලා අපිට ඇහැට පේන විදිහට අපි imaginary levels ටිකක් අඳිනවා minimum සහ maximum fluctuation වලට. rock එක ගැන කතා කරද්දී එහෙම නැත්නම් unbounded oscillators වලදී පෙර ඉහළ හෝ පහළ ඒ කියන්නේ previous top and bottoms level අපිට කුමන ස්ථානයක දැක්වියද යන extremes levels අපිට manual ආකාරයෙන් අපිට අඳ ගන්න පුළුවන් වෙනවා. අපි MT5 platform එකකට ගිහිල්ලා පොඩ්ඩක් බලමු momentum oscillators ගැන. හරි. MT5 platform එකට ගියන් පස්සේ indicators මෙතන oscillators යටතේ අපිට oscillators තියෙන දේවල් ටික බලා ගන්න පුළුවන්. RSI එක IMI එක තමයි MACD එක ගත්තා. ඊපස්සේ MACD එක hybrid indicator එකක් විදිහට තමයි වැඩ කරන්නේ. යා trend direction එක සහ momentum එක දෙකම අපිට දක්වන නිසා අපි ඒක trend following සහ hybrid indicator එකක් විදිහට තමයි අපිට දක්වන්න පුළුවන් වෙන්නේ. හරි. උදාහරණයක් විදිහට RSI indicator එක අපි දැම්මම පස්සේ මේ period එක කියලා කියන්නේ අපි කොච්චර cycle ගන්නට මෙයා analysis කරනවද? price එක අපිට apply කරන්න පුළුවන් close open high low medium typical weighted close විදිහට. default විදිහට close price එක තමයි මම recommend කරන්න ඔයාලට use කරන්න කියලා. ඒ වගේම මෙතනදී ඔයාලට මේ යන line වල width එක තීරණය කරන්න පුළුවන්. ඒ වගේම මෙතන color එක තීරණය කරන්න පුළුවන්. ඔයා දැම්මම පස්සේ indicator එකේ මේ වගේ color එකක් එනවා. හරි. එතකොට ඔයාලට RSI indicator එක, IMI indicator එක, stochastic එක, rock එක, ඔය වගේ oscillators, ඒ වගේම commodity channel index එක, CCI එක use කරන්න පුළුවන්. momentum oscillators ගැන අපි මේ කතා කරේ ගොඩක් basic introduction එකක්. momentum oscillators වල පළවෙනි lesson එක අපි මේ විදිහට ඉවර කරනවා. අපි ඊළඟට momentum oscillators ගැන තවදුරටත් ඉස්සරහට කතා කරන divergence, ඒ වගේ momentum oscillators වලින් අපි කොහොමද entry එකක් ගන්නෙ, ඒ වගේ දේවල් ගොඩක් කතා කරන්න තියෙනවා. ඉතින් මේ momentum oscillators වල first session එක අපි ආපහු ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.